ශ්‍රී ලංකාවට ඇදහැරුණ අධික වර්ෂාපතනයේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ තැන්වලට හානි වුණා කියලා ඔයගොල්ලෝ අපි හැමෝම දන්න කාරණයක්. ඉතින් ඒ වගේම අපේ නිල්මානෙල් වගාවටත් විශාල වශයෙන් හානි වුණා. දැන් නම් ඇත්තටම යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ අපේ නිල්මානෙල් වගාවට අපි වතුර ගහන ලිඳ. ඒක තව මේකට අමතරව තව ලිඳක් තියෙනවා. ඒ ලිඳ ළඟට යන්න බැරි වුණා. වතුර ගොඩක් ඒ පැත්තේ යට වුණා. මේ තියෙන්නේ වතුරෙන් යට වුණාට පස්සේ ඒ ලිඳ මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ නිල්මානෙල් වගාවට කලින් මේ ලිඳම තියෙන විදිය. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ කොච්චර වතුර ප්‍රමාණයක් නිල්මානෙල් වගාව යට වෙන්නේ ඇතිද කියලා. මට ඒ යට වෙච්ච කාලේ නම් ඇත්තටම අපිට වීඩියෝස් ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ. මේ තියෙන වතුර බැහැලා ගියාට පස්සේ මේ තියෙන අපේ කුඹුරත් ඇත්තටම සාමාන්‍ය වශයෙන් හානි වුණා. ඉතින් මේක නම් අපිට පාළු තින් තැන් වලට අපිට පැල හිටවලා මේක යථා තත්ත්වයට ගන්න පුළුවන්. මේ ඔයගොල්ලන්ට පේන්නේ නිල්මානෙල් වගාව යට වෙන්න කලින් ලස්සනට කොලත් එක්ක මල් පිපිලා සරුසරව තියෙන හැටි. ඉතින් ඇත්තට මට මේ වීඩියෝ එක කරන්න ඕනේ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා නිල්මානෙල් වගාව යට වෙච්ච නිසා අපිට ප්‍රොඩක්ට්ස් ගන්න බැරිද? තාමත් ඔයගොල්ලෝ ගෙදරටම ඩිලිවර් කරනවද කියලා. ඉතින් ඇත්තටම නැහැ, කිසිදු වෙනසක් නැහැ. අපි දවස් 5ක වගේ තමයි කාලයක් නිවාඩුවක් ගත්තේ. ඊට පස්සේ අපි දිගටම තාමත් ඔන්ලයින් හරහා ඩිලිවර් කරනවා අපේ දුරකථන අංකය හරහා. ඒක අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍යත් නැහැ. අපි ළඟ ලොකු ස්ටෝක් එකක් තියෙනවා. ලංකාව පුරාවටම බෙදා හරින්න නිල්මානෙල් වගාව යට වුණා කියලා. ඔයගොල්ලන්ට ප්‍රොඩක්ට්ස් නැති වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් කලින් වගේම නයතා ප්‍රොඩක්ට්ස් කියන්නේ නයතා ස්කින් කෙයා, හෙයා කෙයා, පර්ෆියුම් මේ සියලුම දේවල් සමග ලස්සනට ඉන්න නිල්මානෙල් වලක් වගේ. බයි.